හොඳට හැදිච්ච පිරිමි සතෙක් ඉන්නේ. පිරිමි සතෙක්? ඔව්. දැන් මේ වගේ තැන්වල මෙයාට ඉන්න ඉඩ තියෙනවනේ රොඩු තියෙනවනේ ඒකයි කේස් එක තියෙන්නේ. දැන් මෙයාම මෙහෙම ගන්නත් බෑ මේ ඇතැරලා ගන්න ඉන්නේ ආයේ. නේ? හරි. පුළුවන් ඉන්නේ ගන්න. ගන්න පුළුවන්. ඉල්ලදී මේකනේ ගේස් එකේ තියෙන්නේ. ඔන්න හරියෝ. හරි හරි. හරි හරි. මෙයා අඩි 60 විතර ඉන්නේ. පෝස් බැඩියා මැරුණා. කොහොම පුස? එතන. ඔතන යතහගේ ඉස්සරහට අරయ్యා මෙයා තියාගෙන මෙතන දාන්න කරදරේම. හරි හරි. ඔකද දැන් බාහිරටම මං ඉන්නවනේ. දැන් මෙයාගේ මේ තියෙන්නේ. මේ දෙපැත්ත තියෙන්නේ මේ තියෙන්නේ විස තිරලා තියෙනවා උතර මේ. මේ උතර ගහලා කියන්නේ ආයි ඉස්සම තමයි. නේද? දැන් තෙල් ගහනවා කියන්නේ ආයි එක ෂොට් එකකින් දැන් අද මිනිස්සුන්ට ගහනවා. කේන්තියෙන් ගහන්නේ. ඔව්. නේද? දැන් මේ සතෙක් හැබැයි අර කවුරු කියනවා වගේ එහෙම ලෝකෙ නැහිලා එහෙම කස්ත කරන්නේ නැහැ. ආසන්නෙ ගියොත් පෑගුවොත් තමයි ඉතින්. ඔව් හැබැයි නැතුනේ අපි අතන ඉන්නවා කියලා අපි ඒ ලෝකෙ නෑ නෑ එහෙම නෑ. දැන් නැත්තයි ඉතින් මේ සතුන්ට විස දීලා තියෙන අපිව මරන්න නම් අපි ඔක්කොම මරතයි මිනිසුන්. මේ ගිහිල්ලා ගහන්නේ. යා ඒකයි ටිකක් මේ ඔය දැන් ඒක පුඹල දැන් ඔය. දැන් ඒක ධර්ම සතෙක්. සැර වැඩි අනිත් සතුන් වැඩි. මෙයා සැරුණාට අවුල නැහැ. අපි වෙලා නින්නේ ඒගොල්ලෝ. අනේ බලාගෙන පුතේ ඕගොල්ලෝ කරාට. ඔව් ඉතින් මේක සේවයක්. දැන් මේ බලන්න කොහොමද අයිස් එක ඔය. මෙයාට දැන් මෙයා අඩි 60 විතර ඉන්නවනේ. අඩි 2ක් ඉස්සෙල්ලා දස්ස ගන්න පුළුවන් අපිට මෙයාට. මෙහෙම අඩි 2ක් ඉස්සෙ දෙයි. අඩි 2 ඉස්සෙල්ලා මේ අපේ අනිස් දෙය මෙහෙට ගහදේ. හොඳට දලේ ඉන්න මේ වගේ ගහන්න. ඕ ඊට වඩා මේ වෙලා ගන්න පිළිස් එක. නෑ ඒක නම් කමන්නේ. එයා එනකොට අපි දන්නවනේ අතුරු. ඔව්. වටේනේ අන්තිමට මේ දැන් දවස් ගහන කලින් ඉන්නවනේ. මේ කැලේවිදි සත්තු ඉන්න කොහොමද? වීඩියෝ නම් කොහොමද ඉසිල අඩි 2ක් ඉස්සෙන්න පුළුවන් කොහොමද මෙයාට? සයිස් එකට. පොඩ්ඩක් ඉන්න ගියා නයිට් පිටකොට නැයිද? පිටකොට නැයිලාද? සුට්ටක් ඉන්න ගියා. මේ පොඩ්ඩක් ඉන්න කෙවන්න එන්න එපා. එන්න එපා. නෑ නෑ නෑ. කවුද මෙයාද? චතුරිකාද? මම තේරෙලා කවුද වන්ද? ෆෝටෝ එන්නේ? එන්න සුයි යකිනි. අම්මට දිරියා කොහෙද ඉන්නේ? කොහේ ඉස්සෙල්ලා? මෙයා ගෙලිම අඩි 6කට 6ක් ඉන්නවා. 6ක් තියෙනවා. අඩි 6 ටික තියෙනවා. උදේ හැදිලා තියෙනවා. පරිසරය හොඳට කන්න බොන්න තියෙනවා. උඩියා ඉඳලාද ඔව්. ඒක සතුන්ම තමයි ඒක. ඔව් සතුන් තමයි. දෙන්නෝ මීයෝ තරපයෝ. දෙන්නෝ මෙයාට කන් ඇහෙන්නේ නැහැ. මොකදින්ම මේගොල්ලන්ට කන් පිටින්නේ නැහැ. දැන් අපි තියෙන දේ මුකුත් ඇහෙන්නේ නැහැ. මෙයාට එහෙනම් මේ පොළොවට තට්ටු කරොත්. ඔය දැක්කත් වෙනියක්. එහෙම ඒ පොළේ තියෙන කම්පන තරංග විතරයි දැනෙන්නේ.
නැතු අපි කියන දේවල් දැන් මුඩ කකුල යන්තම් නිකන් යන්තම් වැඩි තියලා ඇහෙන්නේ. ඔය අයින් වෙන්න යන්නේ මේ පොළවේ දැනෙනවා නමුත් බලන්න. මේගොල්ලන්ට උපතින්ම කම්පිටන්නේ නැහැ. මං හිතුවා ඔයාලා මෙයාට බුදු තෙල්ලම ගහපු නැති හොඳයි බුදු තෙල්ලේ සතුට මැරෙනවා. දුක් විඳලා මැරෙන්නේ අපිට ඇසිත් නෑ කියනවා. මුල් ගහන්න හොඳ නෑ කියලා. ඔව් ගැහුවා දුක් විඳලා මැරෙනවා. ලියර ගන්න අමාරුයි එතකොට. ඒ කියන්නේ ඇඟ කුණු වෙලා මැරෙන්නේ. ඔව් විසයි සම්පූර්ණ විසයි. හරි හරි. මේ වෛරාගෙන පයින් ඉතින් මේ සතු දැන් මේකට සතු දැන් ඒක 300ක් දාලා ඉතින් මට පොඩි ගන්න කැල්ල මුද්ද. දැන් ඔකට බෑග් එකේදී ගහන්න බෑ නේ. පුළුවන් පුළුවන්. ඈ? මෙහෙම අල්ලතේ. බෑග් කරා වදිනවා ගෙවුවොත් ඒ උනාට අපි දැන් මෙයා දන්නවනේ උරු දැන් මෙන්න එතන තියෙන්නේ. දෙකකට තුන සැරයක් සිටුද? ඊරෑ තුමන් කි 3:00 පාන්දර ඇල්ලුවේ ගිහිල්ලා ගෙදර ඉඳලා ඒක කෝල් කරා ඉතින් යන්න නැතුවත් බෑ ගිහිල්ලත් බෑ වගේ පාන්දර 3යි ගන්න. ඒ තෝ එකෙන්ද? ඔව් ඒත් නෑ ඒක. දෙයියක් ඉඳලා. ගේ ඇතුලේ. ගේ ඇතුලේ කියන්නේ කාමරේට කොහොම හරි ඇහිලා මිනිස්සු දැකලා වෙලාවට පාන්දර. ඊපස්සේ මට කෝල් කරා මේ මං කෝ එළියට යන කොහොමත් යන්නේ නැහැ. කාමරයක් වුණාම ඉතින් යන්න මේපේ පවුනේ මිනිස්සු. ඔව් පවුනේ. ඒත් ඔය වගේ ලොකු එකෙන්ද? ඔව් මේට ඇඩි ටිකක් පොඩි. අපෝ දැන් මෙයා ආයෙ නැත්තම් කිව්වේ අද දවසේම ඕක ඉන්නේ. දවසට කියන්නේ අපි දවසේම වැඩක් නැතුව මං ඔතෙන් ඉඳලා මගේ වලම් ටික හේතුනේ නැහැ. වලිතරයි. එළියට එන්නෙත් නෑ කපාට.